අපි මම කියලා කියන්නේ කාටද කියලා හිතන්න. මම කියලා හිතන්නේ කාලයක් තිස්සේ වර්ධනය වෙන, වර්ණය අඩු වැඩි වෙන, ලස්සන වෙන, කැත වෙන, ඒ හැඟීම් එක්ක ඉන්න, තරහ යන, සතුටු වෙන, කම්මැලි හිතන, ඥාණයෙන් කටයුතු කරන, මෝඩ වැඩ කරන මේ හැම ලක්ෂණයකම මට තියෙනවා කියලා හිතනවා අපි. මේ හැම ලක්ෂණයක්ම තියෙන කෙනෙක් තමයි මම කියලා හිතන්නේ. මල්ටි ෆැසට්. නානා පැතිකඩවල් තියෙනවා. නානා ලක්ෂණ මට තියෙනවා. අපේ ජීවිතේ හරි වැරදි සියල්ලම මට අයිති. ශරීරයේ ඒකාල් තිබේ ශක්තිය දුර්වලකම ඒ සියල්ල මට අයිති. මේකත් ආත්මයේ තියෙන තව පැතිකඩක්. මතක තියාගන්න. ඒ නිසා අපි කියනවා මට කේන්ති ගියා. මගේ තරහ නිවුණා. මම දැන් සතුටින්. මම දැන් දුකෙන්. මට කම්මැලි. මේ මොකද්ද මේ කියලා කියන්නේ? මම කියන පුද්ගලයාට නානා ලක්ෂණ තියෙනවා කියන එකනේ. ඒ අතරතුරේ මම දිගටම හිටියා. ඒ මම තනියම යැපෙනවා. ඒ මම අවශ්‍ය පරිදි ක්‍රියා කරනවා. මේක ගලව ගන්න කොච්චර ලස්සන දර්ශනයක්ද බලන්න. මේක ගලව ගන්නට මුලින්ම බුදුරජාණන් වහන්සේ අත ගහන්නේ ඉපදෙනවා බින්දෙනවා මෙයා විනාශ වෙනවා කියන එක නෙවෙයි අපිට දීලා තියෙන උපදේශය. දැන් කියන්නේ মালටි ෆැසට් නානා ලක්ෂණ තියෙනවනේ මේ පුද්ගලයාට. උනාසේ කියන්නේ දැන් උදාහරණයකට මගේ ඇඟ තදයි. මට ඇඟේ රස්නේ මට උණ හැදිලා. මගේ ඇඟ සීත වෙලා. මගේ ශරීරයේ දියර කොටස් තියෙනවා. මගේ ශරීරයේ පිම්බිලා නැත්තම් මහත් වෙලා මේ එකම මවට තමයි මේ ලක්ෂණ ඔක්කොම තියෙන්නේ. මගේ පාට ලස්සනයි. දැන් ටිකක් මම කළු වෙලා. දැන් සුදු වෙලා. මගේ හඬ මිහිරි වෙලා. මගේ ශරීරයේ ගඳ සුවඳ වෙනස් වෙලා. මේ සියලු ලක්ෂණ මට ඇඳලා තියෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ කරන්නේ? මේ එක එක ලක්ෂණ හොඳට බදා ගන්න. මේ එක එක ලක්ෂණ වලට වෙන වෙනම අවධානය දෙන්න. තමන්ගේ තද ගතියක් හිතේලා හිතන්න ඕනේ නැහැ. තද ගතිය දිහා බලන් ඉන්නකෝ. වැగిරෙන ගතිය දිහා බලන් ඉන්නකෝ. සීත උෂ්ණය දිහා බලන්නකෝ. පුම්බවන ගතිය, පිරිච්ච ගතිය දිහා, වර්ණය දිහා, හඬ, සද්දේ දිහා විතරක්. මම කියන සංකල්පවල මිශ්‍ර කරගන්න තු ඒ ලක්ෂණයට අවධානය දෙන්න. ද්වේෂයට, සතුටට අවධානය දෙන ගතියට, ફોකස් එකට, විඳින ගතියට මේ කියපු මට ඈඳාගත් ආරූඪ කරගත්ත මේ පැතිකඩ සියල්ලටම වෙන වෙනම අවධානය දෙන්න. එතකොට තේරෙන්න පටන් ගන්නවා ද්වේෂය කියන්නේ ප්‍රීතිය නෙවෙයි. ප්‍රීතිය කියන්නේ සෝමනස්සය නෙවෙයි. සෝමනස්සය කියන්නේ තීන මිද්දේ නෙවෙයි. වෙන වෙනම ධර්ම. ඒවා නැවත නැවත පහළ වෙනවා. ඒ සත්‍යයන් තුල පහළ වෙනවා. තද ගතිය වැగిරෙන ගතිය නෙවෙයි. සීත ගතිය ඒ දෙකම නෙවෙයි. පුම්බවන ගතිය ඒ තුනම නෙවෙයි. එකක්වත් අනිත් තුනම නෙවෙයි. මේ විදිහට වර්ණයේ සද්දේ නෙවෙයි. සද්දේ වර්ණේ නෙවෙයි. වර්ණයේ තද ගතිය නෙවෙයි. මේ විදිහට රූපය සහ අපේ සිත සම්බන්ධයෙන් තියෙන මේ පැතිකඩවල් ලක්ෂණ ටිකට වෙන වෙනම අවධානය දීගෙන යනවා. ඒ ලක්ෂණ ලෙස තේරුම් ගන්න. අර අපි දාගත්ත මගේ පැතිකඩවල් කියන එකට අවධානය නොදී. මෙහෙම යනකොට මොකද වෙන්නේ? තේරෙන්න පටන් ගන්නවා. ඒ ධර්මයට තියෙනවා ඔහුටම ආවේනික වෙච්ච ලක්ෂණයක්. කෘත්‍යයක්, හැකියාවක්. කෘත්‍ය කරන බව කෘත්‍ය කිරීමේ හැකියාවක්, කැපැසිටියක් කියලා කියනවා අපි. මෙහෙම තේරුගෙන යනකොට යෝගාවචරයට තේරෙනවා දැන් කෝ මේ හිතන් හිටපු මම මේ සියලු ලක්ෂණ මට ඇඳගෙන තිබුණේ. කෙහෙල් ගහේ පොතු අරගෙන යනකොට අන්තිමට සාරේ හොයන් යනවා. සාරයක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ලක්ෂණ වශයෙන් මේ ගති ටික බලාගෙන යනකොට ඒ ලක්ෂණයට අවධානය දීලා තේරෙන්න පටන් ගන්නවා. ඒ ලක්ෂණවල අයිතිකාරයෙක් නැහැ. දැන් මෙතෙක් හිතන් හිටියේ මේ සියලු ලක්ෂණ මගේ. මම මේ ලක්ෂණ වලින් යුක්තයි. කිපෙන්නේ මම. සතුටු වෙන්නේ මම. අවධානය දෙන්නේ මම. දකින්නේ මම. අහන්නේ මම. ශරීරය මහත් වෙන්නේ පොඩි වෙන්නේ තද වෙන්නේ මම.
ඒවට හැම එකටම අයිතිකාරයෙක් හිටියා. නැත්තම් ඒ ලක්ෂණ තමන් කියලා හිතාගත්තා. තේරෙන්න පටන් ගන්නවා. මේ ලක්ෂණ මාත්‍රයක් විතරයි. ඒවට අයිතිකාරයෙක් නෑ. අන්න ආත්ම සංඥාව පළමු වතාවට ආත්මයක් නැහැ කියලා තේරිලා. මේ ලක්ෂණ වලට අයිතිකාරයෙක් නෑ. හුදු ලක්ෂණ ටිකක් විතරයි. මොනවද ඒ ලක්ෂණ? ප්‍රධාන කොටස් දෙකයි. අරමුණු ගන්න ධර්ම සහ අරමුණු නොගන්න ධර්ම. නාම රූප කියලා කැලෙන්න පටන් ගන්නවා. ඒක නාම රූප පරිච්ඡේද ඥානය. සුත්තමේ වශයෙන්ුත් මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂව දැනෙන්නට ඕනේ. ඒක නාම රූප දෙක වෙනවායි. දැන් තුන්වෙනි එකේ ඉන්න මම කියලා. ඒ නාමය කියලා කිව්වේ මෙතන ඇලෙන බව, ගැටෙන බව, සතුට වෙන බව, විදින බව, අවධානය දෙන බව, ස්පර්ශ කරන බව හිතෙන් යමක්. මේ එක එක ගති වෙන වෙනම හිටියනේ. ගති තිබුණානේ. තද ගතිය, වැగిරෙන ගතිය, පුම්බවන ගතිය, සීත උෂ්ණ ගතිය එකක් තිබුණානේ. අපි හිතන් හිටියේ මේවා සියල්ලම අයිති කෙනෙක් ඉන්නවා. ඒ කෙනා වෙනස් වෙන්නේ නැහැ. ඒ කෙනා දිගටම ඉන්නවා. ඒ කෙනා අනුමත යැපෙන්නේ නැහැ. එයාට සතුයි මේ ගති ලක්ෂණ. අපි සාමාන්‍යයෙන් මේ පරමාර්ථ ධර්මය තේරුම් ගන්නවා. මගේ දේශය, මගේ තරහ එමනේ කියන්නේ. මගේ දැකීම. S2 දුර වුණොත් මගේ දැකීම අඩු වෙලා. දැකීම කියන්නේ චක්කු විඤ්ඤාණය අපි ධර්ම වලින් කිව්වොත්. ඒ ගති ස්වභාව ටිකට තුන්වෙනියෙක් හිටියා. අයිතිකාරයෙක් හිටියා. නැත්නම් ගති ස්වභාවම අයිතිකාරයෙක් කියලා අලුතෙන් හිතාගත්තා. නුවණින් යනකොට තේරෙනවා මේ ගති ටික විතරයි. තුන්වෙනියෙක් නැහැ. ඒ ගති වලට මම කියන්නට බෑ. ඒ ගති මට අයිති කියලා කියන්නත් කෙනෙක් හොයාගන්න නැති වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ දර්ශනයක් කියලා. නාම රූප පරිච්ඡේදය ප්‍රත්‍යක්ෂ දර්ශනයක්. දැන් බලන්න මම මුලින්ම කිව්වනේ නාම රූප දෙක වෙන කෙනෙක් කියලා හිතන් හිටියොත් ඒ දෙන් අන්නේ වෙච්ච අයිතිකාරයෙක් ඉන්නවා කියලා හිතන් හිටියත් මේ හැමතැනකම අවුලක් තියෙනවා. මොකද අර තුන්වෙනි පුද්ගලයා සත්වයා කියන කෙනා අපේ නුවණස වහනවා. ඉස්සරම එයා නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි මේ ගති ස්වභාව වලට පැමිණෙනවා. නාම රූප දෙකට පැමිණියා. ඒකේ ප්‍රධාන ලක්ෂණ දෙයක් තමයි කොටසක් අරමුණු ගන්නවා. කොටසක් අරමුණු ගන්නෙ නෑ. නාම රූප. සාරම්මන අනාරම්මන. රූපේ අනාරම්මනයි. රූපේ අරමුණු ගන්නෙ නෑ. නාමේ සාරම්මනයි. අරමුණ දිහට බර වෙලා නැමිලා හටගන්නේ. අන්න මුලින්ම ලෝක සත්‍යයට බැස ගන්න තැන. ඊළඟට මේක නැවත නැවත සියවර දහස්වර මේ විදිහටම මේ ලක්ෂණ වලටම අවධානය දීගෙන යනකොට මෙතන නම් සත්වයේ පුද්ගලයෙක් නැහැ නාම රූප දෙක හැර කියලා අන්‍ය තවත් ගැඹුරු දර්ශනයක් කරන හට ගන්නවා. ඒකට කියනවා නාම රූප භවත්තානය කියලා. නාම රූප පරිච්ඡේදය, නාම රූප භවත්තානය. ඊට පස්සේ ඒකත් තරුණ ප්‍රබල කියලා අවස්ථා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් හිතලා විමසලා ඒක නැවත නැවත මනසිකාර කරනකොට උදාහරණ උපමා සහිතව සූත්‍ර අනුසාරයෙන් ඒක ප්‍රබල නාම රූප වත්තානේ බවට පත් වෙනවා. එදාට තේරෙන්න පටන් ගන්නවා කොහොමද? යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. යම්සේ මේ වාහන අංග රෝදය, චැසිය, නැත්තම් ඉඳගන්න පුටුව සීට් එක, එන්ජිම මේ වගේ දේවල් එකතු වුණාට පස්සේ රතය කියලා ව්‍යවහාරයක් තියෙනවනේ, වචනයක් තියෙනවනේ. රතය කියලා අපි කතා කරනවනේ. මේ කොටස් ටිකම ගරාජ් එකක ගොඩ ගහලා තිබ්බට රතයක් කියන්නේ නැහනේ. යම් ක්‍රමයකට එකතු වුණාමයි රතය කියලා කියන්නේ. යථාපි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ ඉති. යම් ක්‍රමයකට සකස් වෙච්ච අංගෝපාංග ටිකකට රතය කියලා ව්‍යවහාර කරන්නාසේ එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. සත්වයා පුද්ගලයා කියන සම්මුතියක් ලෝකයේ තියෙනවා. කන්දේසු සන්තේසු
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ නැත්නම් නාම රූප දෙක විද්‍යමානව පවතින කල්හි ඒක පනවා ගැනීමක්. ඒක ප්‍රශ්නයක් නෑ එහෙම කිව්වට සත්‍ය පුද්ගලයා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාස කිරීම. හිතින් අල්ල ගැනීම, උපාදාන කිරීම. නැත්නම් පරාමාස කිරීම. සත්‍ය අභිභවා නුවණින් ආමසනය ස්පර්ශ කිරීම පරාමාස. තියෙන ආකාරයට නෙවෙයි. තියෙන ආකාරයෙන් යථාභූතයෙන් දැනගෙන නමක් දානවා කියන එක ප්‍රශ්නයක් නෑ. රෝදයයි, චැසියයි, සීට් එකයි, යකඩ ටිකයි, එන්ජිම එකතු වෙලා තියෙනකොට රෝදයක, චැසියක, එන්ජිමක, සීට් එකක එකතුවක් කියලා කියනවට වඩා වාහනයකට නමක් දීපක ලේසියිනේ ව්‍යවහාරයට. ඒක ලේසි තේරුම් ගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සත්‍ය දැනගෙන. ඒක සම්මුති උදාහරණයක්. ඒ විදිහට නාම රූප දෙකට නිමල් සුනිල් කියලා නම් කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නිමල් සුනිල් කියලා තිස්ස කියලා කෙනෙක් ඉන්නවා සැබවින්ම. ඒ මමයි, ඒ මම තමයි මේ කටයුතු කරන්න කියන හැඟීම. ඒක වෙනස්. විශ්වාසය සහ නම් කිරීම දෙකක්. ඒ නිසා සත්‍ය අවබෝධ වෙනකොට තේරුම් ගන්න මෙතන සත්‍යය කියලා පනවගන්නේ ස්කන්ධ පහකට. නැත්නම් සත්‍යෙක් ඉන්නව නෙවෙයි. දුක්ඛ මේ ඊට පස්සේ කියන දේශනාවේ දුක්ඛ මේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් මම ඉපදුනා අහවල් දවසේ. මම ජීවත් වුණා මෙච්චර කාලයක්, මම යනවා මිය යනවා අහවල් කාලෙදී, නැත්නම් අපේ ඥාතියා මිය ගියා අහවල් කාලෙදී. සත්‍යයක් ඉපදිලා සත්‍යයක් මිය ගියා. නෑ, දැන් මේකේ හැටියට ස්කන්ධ ටිකක් ඉපදිලා ස්කන්ධ ටිකක් මිය යන්නේ. ඒ ස්කන්ධ වලට මම කියලා විවහාර කරන එක වෙනම කතාවක්. මේ ස්කන්ධ වල ස්වභාවය මොකද්ද? නාම රූප දෙකේ ස්වභාවය මොකක්ද? දුක් උපදවනවා. සැපගෙන දෙන්නේ සදාතනික සැපයට නෙවෙයි, දුකට පමුණවන්නේ. වෙහෙස කරයි. හරි අමාරුයි පවත්වන්න. අවසානයේදී අපේ කොච්චර අපේක්ෂා තිබුණත් සර්ව සම්පූර්ණ කරන්නේ තෘප්තියට පමුණවන්න අමාරුයි. මේකේ හැටි ඒ නිසා ඒවට කියනවා දුක කියලා. දුක්ඛ කියලා කියනවා මේ නාම රූප දෙකට. තව නමක්. ඒවා අතර හටගන්න වේදනාව සැබවින්ම දුකයි. ඒක තමයි අමාරුම දුක. ඒක සැබෑම දුක. ඒ දුකට මේක හේතු වෙනවා අනිත් ධර්මයෝ. වෙහෙසෙන්නට වෙනවා. කායික මානසික පීඩාගෙන දෙනවා. අවසානයේ මිය යනකොට දුකටපත් වෙනවා හිත. මේ දුකට හේතු වෙන නිසා. දුක නිසා දුකට හේතු වෙන නිසා මේ නාම රූපයන්ට දුක්ඛ කියලා කියනවා. ඒ නිසා නාම රූප දෙකක් හිටගෙන නාම රූප දෙක හටගෙන මිය ගියා කියනට වඩා තව ක්‍රමයකින් කියත හැකි දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච. දුකක්ම හටගෙන දුකක්ම පැවතිලා දුකක්ම මරණින් නිරුද්ධ වෙනවා. සත්‍ය පුද්ගලෙක් මරුණා නෙවෙයි. නාම රූප දෙකක් වේවා, ඒ නාම රූප දෙක දුක නිසා දුකක් කියලා කිව්වා. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. දුකෙන් අන්‍ය වූ දෙයක් හෝ කෙනෙක් ඉපදුනා නෙවෙයි. දුක් සහගත වෙච්ච නාම රූප ටිකක් ඉපදුනේ. ඒක දුකක් ඉපදුනේ. දුකක්මයි පැවතියේ. සත්වේ ජීවතුනා නෙවෙයි. දුකක්මයි නිරුද්ධුනේ. සත්‍යෙක් මරුණා නෙවෙයි. අපිට හිතෙන්නේ අහවල් ඥාතිය පුද්ගලයා මිය ගියා, මම මිය යනවා, මම ඉපදුනා. නැහැ. මේ දුක් සහගත වෙච්ච නාම රූප ටිකක්. එහෙම නැත්නම් දුකක්මයි ඉපදිලා පැවතිලා නිරුද්ධ වුනේ. ඊට පස්සේ දේශනාව නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නහෙත්ත සත්තෝ මනුජෝච විඤ්ජති ශුඤ්ඤං ඉදං යන්ත මිමාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝතින කට්ඨ සාදිසෝ. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ. සත්‍ය වශයෙන් මෙතන පවතින අර දුක කියපු නාම රූප දෙක.
නැහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති. මෙතන මේ නාම රූප දෙකේ සත්වයක්, මිනිස්සෙක්, පුද්ගලයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් නවිජ්ජති. විද්‍යමාන වෙන්නේ නැහැ. ශුඤ්ඤං ඉදං යන්ත මිවාබි සංකතං. මේ සකස් වෙච්ච දෙයක් හේතුන් නිසා. කොහොමද මේක වැඩ කරනවනේ? යන්තමිව. යන්ත්‍රය කියලා කියන්නේ මෙතන අර දන්නවනේ රූකඩ නටවන්නේ අපි. රූකඩ නටවනකොට ලූණකින් අදිනකොට ඒ යකඩේ මේ ලීයේ එහෙට මෙට දුවනවා. ඒතර මිනිහෙක් හැසිරෙනවා වගේ අපිට තේරෙනවා. මිනිහෙක් කතා කරනවා වගේ, මිනිහෙක් ඇවිදිනවා වගේ අපිට තේරෙනවා. නමුත් මොකද වෙලා තියෙන්නේ? ඒ ලීයට තනියම වැඩේ කරන්න බෑ. නූලෙන් ඇද්දොත් තමයි හැඩ වැඩ ඔක්කොම කරන්නේ. වැඩ ටික කරන්නේ. ඒ වගේ මේ රූපයට තනියම මොනවත් කරන්න බෑ. නාමයෙන් හිතනකොට තමයි රූප වැඩ කරන්නේ. නාමයට තනියම වැඩ කරන්න බෑ රූපයක් නැති නිසා. රූපේ ඇති කල්ලිම තමයි නාමයෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ. එනිසා කිව්වේ මේක හරියට රූකඩයක් නැටවෙනා වගේ සිද්ධියක්. ඒ වගේම මෙහි අර කියපු වගේ මේ සියලු ලක්ෂණ වලට හිමිකාරයක් නැහැ. නොයනස්ස පවතින දෙයක් නැහැ. මේ ගති ස්වභාව ටික ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා. පරම්පරා වශයෙන් පවතින නිසා ශූන්‍යයි. අර අපි හිතන් හිටපු නොයනස් වන තනියම වැඩ කරන, Tamanට ඕන පරිදි වැඩ කරන අන්ධර්මයෝ වසඟේ පවත්ව ගන්න එහෙම කෙනෙක් මෙතන නැහැ. නිසා හිස් කියලා මොනවත් නැහැ කියන එක නෙමෙයි. අර හිතාගෙන හිටපු ගතිගුණ වලින් හිස්. මොකද්ද? නිතරම නිට්ටයව තියෙනවා. නොවෙනස්ව පවතිනවා. කැමැති පරිදි වැඩ කරනවා. අනුමත යැපෙන්නේ නැහැ. මෙන්න මේ කියන ගති වලින් ශුන්‍යයි හිස්. ශුන්‍යං ඉදං යන්ත මිවාබි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ට සාදිසෝ. මේක දුක් ගොඩක්, දුක් පුඤ්ජයක්. හරියට තෘණ වලින්, දර වලින් හදපු දෙය තෘණ දර ගොඩක් වෙනවා වගේ මේක දුක් ගොඩක්. මේක සාරයක් ගන්නට නැහැ. මේක සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්න නැහැ. ඒක පඹේක්නේ තෘණ ගොඩකින්, දරු ගොඩකින් හැදිච්ච කෙනාගේ සත්‍යයක් හොයන්නට බෑනේ. ඒ වගේ තමයි මේ නාම රූප දෙකකින් මේක දෙකක් තමයි මේ තියෙන්නේ. මේ තමයි මේ යථාබෝධය. යමක ඊළස් දේශනාව වෙනවා යමකං නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ඒකස්මින් විජ්ජමානස්මින් උභෝ විඤ්ඤන්ති පච්චයා. යමකං නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා. මේ කියපු ගති ස්වභාව ටික නාම රූප දෙක උභෝ අඤ්ඤෝඤ්ඤ නිසා ඕනෝන් උපකාර කරගෙන ඉන්නේ. එක්කෙනෙක් නැති වෙනකොට අනිත් කෙනාට ඉන්න බෑ. ඕනෝන් උපකාර වෙන්නට ඕනේ. ඒකස්මින් විජ්ජමානස්මින් උභෝ විජ්ජන්ති පච්චය. මේ දෙන්න එකිනෙකාට උපකාරය නිසා මේ දෙන්නම ප්‍රත්‍යයෝ. නාමයේ රූපයට ප්‍රත්‍ය, රූපේ නාමයට ප්‍රත්‍ය වෙනවා. එකක් බිඳෙනකොට ඒ ප්‍රත්‍ය දෙකම බිඳෙනවා, විනාශ වෙනවා. රූපේ විනාශ වුණත් නාමයේ විනාශ වෙනවා. නාමයේ අවසාන චුතිසිත විරුද්ධ වෙනකොට රූපයත් එතනින් පස්සේ අවසන් වෙනවා. කර්මජ රූප ටික. උපදින එක නතර වෙනවා. චුතිසිත බිඳෙන්නේම කර්මජ රූප නැවැත්මත් සමග. නවත් ඒ චුතිසිත භංගයත් සමගම කර්මජ රූපය උපදින්නේ නැහැ. කර්මජ රූප ඉපදීම නතර වෙනකොට චුතිසිත පවතින්නලත් බැරි වෙනවා. කර්ම වේගයේ සිඳනකොට ඒ සියල්ලටම පවතින්න බැරි වෙනවා. ඒ නිසා මේ ධර්මයෝ ඔවුනෝන් මත යැපෙන්නේ. එකක් බිඳෙනකොට අනිත් කෙනත් විනාශ වෙනවා, බිඳෙනවා. මෙන්න මෙහෙම තේරුම් ගන්නකොට අර කියපු ආත්ම සංඥාව නැති වෙලා යනවා, යටපත් වෙලා යනවා. මුලින්ම කරේ ගති ලක්ෂණ දකින්න එක. එතකොට තුන්වෙනිය නෑ. ඊළඟට මේ ධර්මයෝ හේතුන් නිසා හටගත්තේ. නිකන් නෙවෙයි. මොකද්ද වැදගත්ම හේතුව? මුලින්ම මේ භවයේ මේ නාම රූප දෙක හටගත්තේ పూర్ව භවයේ නාම પરම්පරාවක් හේතු කරගෙන, කර්මය හේතු කරගෙන කියන අවබෝධයට එන්නට පුළුවන් වෙනවා. ඒක මම විස්තර කරන්නේ නැහැ දීර්ඝව. ඒක කරන්නේ ගොඩාක් වෙලා යන දෙයක්. සායකට ලොකු පදනමක් තියෙන්නට ඕනේ. දැනුම.
කෙටියෙන් කිව්වොත් නාම ධර්ම අරමුණු ගන්නවා රූප ධර්ම අරමුණු ගන්නේ නැහැ කියලා දෙකට බෙදුනට පස්සේ මේ නාමයේ රූපේ මේ හත්තක් පිපෙන්න වගේ පිපෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒක වෙනම ධර්මයක්. රූපේ ක්‍රියාවලියක් නෙවෙයි. එවන් වූ ධර්මයක් මේ රූපේ තුලින් හට ගන්නට බෑ. ඒක අලුතෙන් හට ගන්නට බෑ කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේක අනිවාර්යයෙන් මේක පරම්පර. මොකද ඒ වෙනකොට දන්නවා මේ නාමය ඉපදෙනවා බිඳෙනවා. මෙන්න පළවෙනි නාමයට කලින් තා මොකක් හරි නාමයක් තිබිලා තියෙන්නට ඕනේ. ඒක මව් කුසේ වෙන්නට බෑනේ. මොකද මේ මවත් තිබුණේ තව මව් කුසකනේ. දැන් මේක ඊට කලින් තැනක තියෙන්නට ඕනේ. තැනක ඉඳන් පරම්පරාවක් තියෙනවා නෙවෙයි. එතන තිබුණා නෙවෙයි පරම්පරාවක් තිබිලා තියෙනවා. මේකට සම්බන්ධයක් තිබිය යුතුයි කියන ප්‍රත්‍යක්ෂ දර්ශනය ඔහුට එන්නට පටන් ගන්නවා. ඒ වෙලාවේදී මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ. නාම රූප පරම්පරාවක් තමයි දිගින් දිගට පවතින්නේ කියන අවබෝධය එනවා. හේතු නිසායි නාම රූපේ පවතිනවා කියන අවබෝධයට පැමිණෙනවා. එදාට පෙර භවයේ පසු භවයේ සහ භවෙන් භවයට ආත්මය යනවා දිගට සැකය දුර වෙලා යනවා. විචිකිච්ඡාව. කොහොමද මේ ගති ස්වභාව ටික හටගත්තේ? සත්‍ය පුද්ගලයේ නොවිච්ච ගති ස්වභාව ටික හටගත්තේ. ඒක මරණින් මත්තේ ගති ස්වභාව අවසන් වෙනව නෙවෙයි. හේතු ඇති කල්ලි මේක දිගින් දිගට යනවා කියන අවබෝධයට. ඒක තමයි විචිකිච්ඡාව දුරු කරනවා කියන. අපි කියනවා සාමාන්‍යයෙන් කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ විචිකිච්ඡාව තරණය කිරීම. ඒකට හේතුවට කියන ප්‍රත්‍ය පරිග්‍රහය. මේ දෙක. ප්‍රත්‍ය පරිග්‍රහය හේතු කරගෙන කාංකාව විතරණය කරනවා. කාංකාව තරණය කරනවා. පච්චේ පරිග්‍රහය හේතු කරගෙන කාංකාව තරණය කරනවා. පච්චේ පරිග්‍රහය කාංකා විතරනේ සමාන නැහැ. සැකය ඉක්මවනවා. මොකද අර ධර්ම ටිකේ හේතු ටික පච්චේ පරිග්‍රහය කියලා කියන්නේ හේතු බලනවා. මොන නිසාද මේ සතර මහා ධාතුව නාම රූප ටික හටගත්තේ කියලා. ඒක කලින් භවයක තිබිච්ච නාම પરම්පරාවන් මුල් කරගෙන ඒ භව પરම්පරා නාම ටික මුල් කරගෙන තමයි මේක හටගන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව. අන්න බලන්න ලෝක සත්‍යයේ මේ දැන් තියෙන එක තේරුම් අරගෙන ඒක ඉදිරියට පසුපසට දැන් තවත් හේතු තියෙනවා නම් මේ භවයේ තවත් ඉදිරියට හට ගන්නවා කියලා තේරෙනවා. මේ භවයෙන් අන්නේව කලින් භවස අනාගත භව වලටත් මේ නානේ විහිදෙනවා දැන්. මුලින්ම පටන් ගත්තේ මේ භවයේ තිබිච්ච ගති ස්වභාව තේරුම් අරගෙන මෙතන සත්වයේ පුද්ගලයන් නැහැ කියලා ඉතලා. ඒ වගේ මේ ධර්ම ටික කොහොමද පරම්පරා වශයෙන් මේ භවයෙන් කලින් නම් පැවතගෙන ආවේ ඉදිරියට පවතින්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. අන්න සත්‍යෙට ලං වෙනවා. ඉතින් මේ මොකක්වත් කරන්නට බෑනේ. සත්වයේ පුද්ගලයක ආත්මයක් ඉන්නවා කියලා හිතන් හිටියෝ. ඒ නිසා දෘෂ්ටිය තමයි ලොකුම බාධක. විචිකිච්ඡාව දුර වෙනවා මේ විදිහට ප්‍රත්‍ය පරිග්‍රහ කරලා. ඊළඟට ඒ ධර්මයෝ ඉපදෙනවා බිඳෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්න පටන් ගන්නවා. ඒක උදේවය ඥානය කියලා. එතකොට තේරෙනවා විශේෂයෙන්ම මෙතන මේ ජීවිත කාලයේ මුළුල්ලේ නොවෙනස්ව හිටපු කෙනෙක් නැහැ. ඉපදෙන බිඳෙන ධර්ම પરම්පරාවක් තමයි මේ යන්නේ. අර සාරය නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. අර සාර ජීව දෘෂ්ටිය කියලා කියන්නේ ඒකට. ඒ සාරය නොවෙනස් වෙන සාරය පවතිනට ක්‍රමයක් නැහැ. ඉපදෙන බිඳෙන ධර්ම ටිකක්. ඉපදෙන බිඳෙන ධර්ම ටිකක් නම් අර කීතපු සාරයකුත් නැතිනම් නානා දුක් ගෙන දෙනවා නම් මේකට සැපයක් කියන්නේ කවුද? දුකක්. දුක් ගොඩක්. යමක් දුකම නම් ගේන්නේ සාරයකුත් නෙවෙයි මොහොතින් මොහොත බිඳෙනවා නම් ඒකේ අර සාර ගතිය නැහැ. වසඟේ පවතිනවා කියන ගතිය නැහැ. Tamanට ඕන විදිහට හසුරනවා කියන ගතිය නැහැ. හේතුඵල නිසා නම් පවතින්නේ. මේ සියලු ලක්ෂණ බැලුවම මෙතන ආත්මයක් නැහැ. මේක අනාත්මයි. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ගැඹුරු දර්ශනයට එන්න පටන් ගන්නවා. ඒකද කියනවා අපි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රවේශ වෙනවා. ඊළඟට මේක දිගටම බලාගෙන යනකොට ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා තුන් ලෝක ධාතුවේ කොහේ ඉපදුනත් තියෙන්නේ මේ නාම රූප දෙකයි. ඒ නාම රූප දෙක හේතුන් නිසා හටගන්නේ. හටගත් ධර්මයෝ ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතිනවා දුක් උපදවනවා වසඟේ නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක ලෝක සත්‍ය අවබෝධ කරගන්න හැටි. ඒ සියල්ලෙම මුල ආත්ම දෘෂ්ටි යටපත් කරගෙන. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ හේතු ඇති කල්හි මේ නාම රූපේ නැවත උපදින්න පුළුවන්. ඉපදිය හැකි බවක් තියෙනවා. ඉපදිය හැකි බව ඒක ධර්මතාවයක් නෙවෙයි.
ඒක හේතුන් සතු ගුණයක්. මේ ඉපදිය හැකි භව තියෙන තාක්කල් දුකින් මිදී නෑ. ඒක අනුත්පන්න ධර්ම කියලා. ඉපදිය හැකි බව. ධර්මයන්ගේ ඉපදිය හැකි බව. අනුත්පන්න උත්පාදය. මේ කියන යම් හේකින් අපි හේතු ටික දැන් නිරුද්ධ කරොත් ඒ ඉපදිය හැකි ධර්මයන්ගෙන් මිදෙනවා. ඉපදිය හැකි භවෙන් අපි මිදෙනවා. ඒ ධර්ම නූපදී යනවා. අන්න මේ විමුක්තියට කියනවා නිර්වාණ ධාතු. ඒක අසංකර ධර්මයක්. සත්‍ය වශයෙන් පවතින ධර්මයක්. ඒකට ප්‍රතිපදාව තමයි මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා සීලයක පිහිටලා සමාධියක් ඇති කරගෙන ඉගෙනගත්ත ධර්මයේ ගැඹුරින් විමසලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඉස්සලම ධර්මයේ ඉගෙන ගන්න ඕනේ, විමසන්නට ඕනේ, නුවණින් විතර්ක කරන්නට ඕනේ. ඊට පස්සේ තේරුම් අරගෙන සීලයක පිහිටනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඊළඟ සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් යම් සමාධිමත් භාවයක් ඇති කරගෙන නැවත සම්මා දිට්ඨි විදර්ශනා ප්‍රඥාවෙන් සම්මා සංකප්පයෙන් නානා ක්‍රම වලට පරමාර්ථ ධර්මය අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස ගණ්ඩ ලෙස රෝග ලෙස සල්ල ලෙස බලනවා විතර්කයෙන් සම්මා සංකප්පයෙන්. ඒතර ප්‍රඥාව වෙන්නේ වැඩෙනවා. සම්මා දිට්ඨිය වර්ධනය වෙනවා. දවස් ඊට පස්සේ තේරුම් ගන්නවා මේක මහා දුක් ගොඩක්. මෙහි නැවැත්ම තමයි ඒකයින සැපේ නිර්වාණ ධාතුව කියලා යථා බෝධිට එනකොට මේ නාම රූප ධර්මයෝ ආත්මයක් ලෙස හදාගෙන හිටපු දෘෂ්ටිය, මේ නාම රූප ධර්මයෝ සත්වයක් කියලා හිතන් හිටපු මෝහය, සත්‍යා වෙච්ච නාම රූප ධර්මයන්ට ඇලීම වෙච්ච තෘෂ්ණාව, මෙන්න මේ කියන මුල් ටික ප්‍රධාන ධර්ම ටික විනාශ වෙලා යනවා. එතකොට අපි සංසාර දුකෙන් මිදීමටපත් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝක සත්‍යය. මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්නට තියෙන ලොකුම බාධකය ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට නම් අප විසින් මේ වගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ මානසිකාර කරලා ධර්මයේ හිතේ දරාගෙන ඒ දරාගත් ධර්මය ප්‍රායෝගික වශයෙන් අවබෝධ කරගන්නට මානසිකාර කරමින් ඉදිරියට යා යුතුයි. එතකොට අපිට ක්‍රමානුකූලව මේ ගමන යා ගන්න පුළුවන්. මේකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි මේ ගමන ඉස්සර තේරුම් අරගෙන හැකි හැම මොහොතකම ඉගෙනගත්ත නාම රූපය, තේරුම් ගත්ත නාම රූප ලෙස බලන්නට උත්සාහ වෙන්නට ඕන.